ඔයත් ශනුත්‍රික වීඩියෝ එකක් බලපු කෙනෙක් නම් අනේ මේ ගෑනු ළමයිගේ ජීවිතේ මාර ලස්සනයි. මේ නිදහස, මේ කොන්ෆිඩන්ස් එක, මේ ග්ලෝ එක කොහෙන්ද එන්නේ කියලා අනිවාර්යෙන්ම හිතන ඇති. ඉතින් ගොඩක් කෙල්ල ශනුට කැමති එයා ලස්සන විතරක් නිසාම නෙමෙයි. එයාගේ තියෙන පොසිටිව් වයිබ් එක නිසා. තමන් අනිත් අයක කම්පෙයාර් කරන ලෝකෙක එයාව බලද්දි පේන්නේ තමන්ගේම ජීවිතේ තමන්ගේම විදියට ජීවත් වෙන කෙනෙක් වගේ. හීන හංගන් නැති කෙනෙක් වගේ. තමන්ට ඕනි දේවල් ගැන ලැජ්ජ වෙන්නේ නැති කෙනෙක් වගේ. ඉතින් අද අපි බලමු ශනුත්‍රිගේ කන්ටෙන්ට්ස් වලින් අපිට ඇත්තටම පේන්නේ මැනිෆෙස්ටේෂන්ද නැත්නම් තමන්ගම විශ්වාස කරන කෙල්ලෙක්ගේ මයින්ඩ් සෙට් එකද කියලා. ඉතින් වීඩියෝ එක බලන්න යන්න කලින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එතකොට තමයි මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න සජෙස්ට් වෙන්නේ. ශනුව බලද්දී මට පේන්නේ සම්පූර්ණ පර්ෆෙක්ට් ජීවිතයක් නෙවෙයි. මට පේන්නේ තමන්ට ඕන ජීවිතය ගැන ලැජ්ජ නැතුව හීන දකින කෙනෙක් විදිහට. එයා ගැන කතා කරනකොට ගොඩාක් අය කියන දෙයක් තමයි එයා යූස් කරන මැනිෆෙස්ටේෂන් ටෙක්නික් එකක් තමයි විෂන් බෝඩ් එක කියලා. ඉතින් එයාට ඕනි දේවල් එයා කලින්ම හිතලා තිබ්බ කියන එක ශනුත්‍රි පවා කියලා තියෙනවා. එයා ෂෙයා කරපු දේවල් වලින් පේන්නේ තමන්ට ඕනි ජීවිතේ එයා කලින්ම හිතෙන් දකින්න පටන් අරන් ඉඳියා වගේ. ඒක අහද්දි සමහරු කියනවා අනේ නිකන් ඒක මාරයිනි කියලා. හැබැයි මට හිතෙන්නේ නම් එහෙම දෙයක් නෙවෙයි. එයාට ඕනි දේ ගැන හරි ක්ලැරිටි එකක් එයාට මුල්ලේ ඉඳලම තිබිලා තියෙනවා. මොකද අපි ගොඩක් අය ජීවිතේ මොනවා හරි ලැබෙන්න බලාගෙන ඉන්නවා. ඒත් අපි අපෙන්ම අහනවද මට ඇත්තටම මොකක්ද ඕනි කියලා. ඉතින් ඔයා මේ ශනුගේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයාට ශනුගෙන් ගන්න තියෙන ලොකුම ටිප්ස් එකක් තමයි ඔයාගේ හීන වලට අදාළ වෙන විෂන් බෝඩ් එකක් හදන්න පටන් ගන්න එක. තවත් දෙයක් ස්තුතිවන්ත වීම. මේක අහන සමහර අය නම් හිතේ මේක හරිම පොඩි දෙයක් කියලා. අපි දවස් කීයක් ගත කරනවද අපිට නැති දේවල් ගණන් කර කර. මගේ ඇඟ මෙහෙම ඇයි, මගේ මූණ මෙහෙම ඇයි, මගේ ජීවිතේ මෙහෙම ඇයි කියලා. ඒත් සමහර අය එයාලට තියෙන දේවල් වලින් එයාලගේ ජීවිතේ ලස්සනට හදනවා. මට දැනෙන විදිහට ශනුගේ කන්ටෙන්ට්ස් වල තියෙන ලොකුම ඇට්‍රැක්ෂන් එක එයාගේ මූණ නෙමෙයි. ඒ නිදහස් ගතිය. ඒ පොසිටිව් එනර්ජි එක. මං මගේ ජීවිතේ එන්ජොයි කරනවා කියන ෆීලිං එක. ඒ හන්ද නිසාම වෙන්න ඇති ගොඩක් ගෑනු ළමයිගේ ගර්ලි ක්‍රෂ් එක විදිහට ශනුද්‍රි අයිකනික් මොඩල් එකක් විදිහට පත් වෙලා ඇත්තේ. අනික මං නෝටිස් කරපු ලොකුම දෙයක් තමයි ශනුගේ කන්ටෙන්ට්ස් වලින් සෙල්ෆ් ලව් කියන එක. අද ගොඩක් කෙල්ලෝ හිතනවා සෙල්ෆ් ලව් කියන්නේ ෆ්ලවර්ස් වලින් ෆොටෝස් දාන එක, නැත්නම් ලස්සනට ඩ්‍රෙස් එකක් අඳින එක, ඒ වගේ දෙයක් කියලා. ඒකත් සෙල්ෆ් ලව් වල එක කොටසක් වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම තමන්ට ආදරය කරන එක කියන්නේ තමන්ව හැම වෙලෙම කම්පෙයාර් නොකරන එක. තමන්ගේ හීන වලට ලැජ්ජ නොවෙන එක. තමන්ගේ ජීවිතේ අනිත් අයගේ ටයිම් ලයින් එකට මෙෂර් නොකරන එක. ඒ වගේම තමන් වෙනුවෙන් හරිම ඩිසිෂන් හරිම වෙලාවට ගන්න එක. ඉතින් අපිට කෙනෙක් වගේ වෙන්න බෑ. ඉතින් අපිට ශනු වගේ වෙන්නත් බෑ. හැබැයි අපිට ශනුගේ ලයිෆ් එකෙන් ගන්න පුළුවන් ලෙසන්ස් තියෙනවා. අදම ජීවිතේ වෙනස් කරන්න ඕනි නෑ. අදම සාර්ථක වෙන්න ඕනිත් නෑ. අදම ජීවිතේ ලස්සන වෙන්න ඕනිත් නෑ. හැබැයි තමන් ගැන අදහස වෙනස් කරන්න පුළුවන්. ඉතින් අද රෑ ෆෝන් එක පැත්තකින් තියලා කොලයක් අරගෙන ලියන්න. ඔයාට ඇත්තටම ඕනි ජීවිතේ මොකක්ද කියලා. මොකද සමහර වෙලාවට ජීවිතේ වෙනස් වෙන්නේ විශ්වය නිසා නෙවෙයි. අපි අපිව බලන විදිහ වෙනස් වුණාම.